සුබෝදෑසනක් සියලු දෙනාට. ඉතින් මම සයරා හෙල්ත්කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් එකේ අධ්‍යක්ෂිකා විදිහට හරිම සතුටුයි කාන්තාවන් දිරිගන්වන්න මේ කරන වැඩසටහනට අනුග්‍රහය දක්වන්න ලැබීම ගැන. මං ගැන කිව්වොත් මම පොළොන්නරුවේ ඉඳන් කොළඹට ආපු කෙනෙක්. මමත් මුලින්ම සේවිකාවක් විදිහට ආයතන කිහිපයක වැඩ කරා. ඉතින් රටේ ජනප්‍රිය ටෙලිමෙඩිසින් සර්විස් අපේන ආයතනයක වෛද්‍යවරියක් විදිහට කාලයක් වැඩ කරලා CEO ගේ අලුත් CEO ගේ පැමිණීමත් සමග ආයුර්වේද වෛද්‍යවරියක් වීම නිසා මාව රස්සාවෙන් එළියට දානවා. ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක උනේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා ආයුර්වේද වෛද්‍යවරියක් වීම කියන්නේ ලැජ්ජාවට කාරණයක් හෝ රස්සාවෙන් එළියට දාන්න කාරණාවක් නෙමෙයි. ඒ නිසාම මම එතන සිට පටන් ගත්තා ආයුර්වේදය ප්‍රොමෝට් කරන්න. මම මුලින්ම කරේ YouTube වැඩසටහන් සහ ටෙලිවිෂන් වැඩසටහන්. ඊට පස්සේ මම අවුරුදු 2ක් වෙනවා මගේ ආයතනය පටන් අරගෙන. ඉතින් මේ අවුරුදු 2 කාලය පුරාවට මේ වෙනකොට මගේ ආයතනයේ ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නවා. පළවෙනියටම මම දකිනවා අනාගතයේ හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ට්‍රෙන්ඩ් එක වෙන්නේ ඉන්ටිග්‍රේටිව් මෙඩිසින් කියන එක. මොකද අපිට සක්සස් එක හොඳටම දකින්න පුළුවන් නවීන විද්‍යාව තාක්ෂණය, නවීන බටහිර වෙදකම සහ ආයුර්වේදයේ කම්බිනේෂන් එක හරහා. ඉතින් මගේ ආයතනයේ ඉන්ටිග්‍රේටිව් හෙල්ත් කෙයාර් සපයන ආයතනයක්. බටහිර වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, කයිරෝප්‍රැක්ටර්ස්ලා, ෆිසියෝതെරපිස්ලා, ලැබොරටරි සර්විස්, ෆාමසිටිකල් සර්විස් මේ ඔක්කොම එක තැනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මම කල්පනා කරපු දේ ඇයි ආයුර්වේදයෙන් මිනිස්සු ඈත් වෙලා ඉන්නේ? ගොඩක් වෙලාවට ආයුර්වේදය කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ තෙල් බෙහෙත් ගන්න ඕනේ, කසාය කම්බන්න ඕනේ, ඔක හරි කරදර වැඩක්. අන්න ඒකට විසඳුමක් විදිහට මගේ ෆැක්ටරි එක හරහා මේ වෙනකොට අපි ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් කිහිපයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මෑත කාලයේදී ඒ සඳහා අපිට අවෝඩ්ස් කිහිපයකුත් හම්බුණා අපේ ඉනෝවේෂන් සඳහා. ඉතින් මම දකින්නේ ව්‍යවසායිකාවක් වෙන්න හෝ බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය වෙන්නේ මුදල් නෙමෙයි. අදහස් අපිට තියෙනවා නම් අපිට මේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙනවා, නිදහස් සෞඛ්‍ය තියෙනවා. ඉතින් ඒ හරහා Taman දන්නේ උයන්න වෙන්න පුළුවන්. Taman දන්නේ මහන්න වෙන්න පුළුවන්. ඒ මොනවා හරි දෙයක් ස්කිල් එක තව ඩෙවලොප් කරගන්න අපිට ෆ්‍රී এডুকেෂන් ගන්න පුළුවන්. ලයිබ්‍රරි එකට යන්න ඇක්සස් තියෙනවා. ඊළඟට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් මේ දේවල් හරහා Tamanගේ අදහස් ඉස්සරහට දාන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට කාන්තාවක් කිව්වහම හරි අමාරුයි සමාජයේ නැගිටලා ඉන්න. ඉතින් එහෙම බිය යුතු නැහැ කාන්තාවක් වුණාම අවස්ථා කීපයකම ස්පීචස් වල කියවුණා මවක් වෙන්න ශක්තිය තියෙන ඔබට එතනින් එහාට මොනවද බැරි. මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි ඩිලිවරි එක. බබෙක් උපද්දන එක. ඉතින් ඒ අමාරුම දේ දරා ගන්න පුළුවන් ඔබට එතනින් එහාට මොනවද කරන්න බැරි. ඒ නිසා කාන්තාවකට අත්වල සපයනකොට ඒක හරි ලස්සනයි. කාන්තාවක් තමන්ගේ ශක්තියෙන් නැගිටලා ඉන්නකොට ඒක හරි ලස්සනයි. ඒ වගේම තමයි තව දෙයක් මම කියන්න ඕනේ කිසිම කෙනෙක් ඇවිල්ලා අපේ ස්කිල්ස් හෝ අපේ දේවල් මාකට් කරන්නේ නැහැ. ඒක අපිම කරගන්න ඕන දෙයක්. මම කරේ ඒක. ඉතින් තමන්ගේ ස්කිල් එක, තමන්ගේ බ්‍රෑන්ඩ් එක, තමන්ගේ ප්‍රොඩක්ට්ස් තමන්ම මාකට් කරගන්න උත්සාහ කරන්න. තමන් වෙනුවෙන් නැගී සිටින්න. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා තියෙන මේ බැරියර්ස් වලට මුහුණ දෙන්න, ශක්තිමත්ව නැගී සිටින්න. ඔබ නැගිටින විට ඔබත් සමග මේ ලෝකයම නැගිටි. ඔබ දියුණු වෙන විට, ඔබ තනිව දියුණු වෙන විට මේ ලෝකය, මේ රට දියුණු වෙයි. ස්තුතියි.